family members, and welcome back to my channel. Hi guys, welcome back to my YouTube channel. ඉතින් මම හිතනවා මගේ යාළුවෝ හැමෝම සතුටින් පරිස්සමින් නැති කියලා. ඉතින් සතුටින් නැති වුණත් පරිස්සමින් ඔයගොල්ලෝ හැමෝම ඇති කියලා මම හිතනවා. පහුගිය දවස්වල වෙච්ච ප්‍රශ්නත් එක්ක ඇත්තටම හරිම දුකයි මේ වුණ දේවල් ගැන. ඒ දවස්වල ඇත්තටම අපිටත් කිසිම මූඩ් එකක් නැහැ ජොබ් එකටවත් යන්න. එහෙම කිසිම මූඩ් එකක් තිබුණේ නැහැ අපිටත්. ඉතින් මොනවා කරන්නද නේද? ඉතින් දැන් තත්ත්වය ටික ටික හරියටට හැරීගෙන එනවා. ඒත් සමහරක් පැතිවලට ආයිමත් වැස්ස පටන් අරගෙන ගිහලා තමයි ආරංචි වෙනන් තියෙන්නේ. අපිටත් මේ දවස් ටිකේම එක දිගටම වහින්න පටන් ගන්නවා. දැන් මේ අදත් අහස කළු කරලා තියෙන්නේ. කොයි වෙලාවෙ වහින්න පටන් ගන්නද දන්නේ. අපිට දැනට නම් කිසිම කරදරයක් උනේ නැහැ. ඒ වුණාට ඉතින් කරදරයටපත් වෙච්ච කොච්චරනම් පිරිසක් ඉන්නවද? terම හරිම දුකයි. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මේ පීඩාවට පත් වෙච්ච අපේම සහෝදර සහෝදරියන්ට මේ ප්‍රශ්න වලින් ඉක්මනට ගොඩ එන්න පුළුවන් වෙන්න හොඳ විසඳුමක් හම්බෙයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒගොල්ලෝ ඉක්මනටම ගොඩ එන්න ඕනි. රජයත් මම හිතන්නේ මේ වෙනකොට ඒගොල්ලන්ට කරන්න පුළුවන් උදව් උපකාර ඒ වගේ දේවල් කරන්න සූදානම් වෙලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ හැමෝටම ඉක්මනට හැම දෙයකින්ම ගොඩ එන්න පුළුවන් වෙන කියලා මම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඉතින් දැන් අපි යමු අපේ වීඩියෝ එකට. ඉතින් අද මේ වීඩියෝ එක තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පිම්පල් ගැන. ගොඩක් දෙනෙක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි පිම්පල් කියන්නේ. එතෙන් මේ පිම්පල් ඇති වෙන්නේ කොහොමද? පිම්පල් වලට අපි මොනවද යූස් කරන්න ඕනි ප්‍රොඩක්ට්? එතකොට පිම්පල් නවත්ත ගන්න අපිට මොනවද කරන්න පුළුවන් කියලා අපි අද මේ වීඩියෝ එක තුලින් කතා කරමු. පිම්පල් හැදෙන්න මූලිකම හේතුව තමයි ඔයාගේ මූණ හරියට පිරිසිදු කරන්නේ නැති එක. මේක ප්‍රධානම කාරණාවක් වෙනවා. ඒ වගේම තමයි ඔයාගේ මූණේ ඔයිලි ගතිය ගොඩක් වැඩි නම් ඔයාගේ පිම්පල් එන්න තියෙන සම්භාවිතාව ගොඩක්ම වැඩි. දැන් මේකනේ අපි පිම්පල්ස් තියෙන අයට ඔයිලි ස්කින් වලට අපි කරන්නේ ඔයිල් කන්ට්‍රෝල් කරන්නේ ෆේස් වොෂ් එකක් ක්ලෙන්ස් එකක් යූස් කරලා ඔයිල් කන්ට්‍රෝල් කරන එක කරන්නේ අන්නේ හේතුව නිසා. ඉතින් ප්‍රධානම හේතුව ඔයාගේ මූණේ තියෙන ඔයිලි ගතිය වැඩි වෙන එක තමයි ප්‍රධානම හේතුව. ඊට අමතරව ඔයාගේ මූණට පාවිච්චි කරන ටවල් එක එහෙමත් නැත්නම් ඔයා මූණට පාවිච්චි කරන එක දැන් අපි පැක් එකක් පාවිච්චි කරනකොට පැක් එක අපි යූස් කරද්දී අපි හරියට අත් දෙක සෝදගන්න නැත්නම් එතකොට දැන් අපි මූණට එක ටූල්ස් යූස් කරනවනේ දැන් ඒවා හරියට පිරිසිදු කරගන්නේ නැත්නම් අපිට පිම්පල් එන්න තියෙන සම්භාවිතාව වැඩි. එතකොට ඔයිල් කන්ට්‍රෝල් කරගන්න ඕනේ මූණට පාවිච්චි කරන එක දේවල් ඒවත් හරිම පිරිසිදුව හරියටම යූස් කරන්න ඕනේ. පිරිසිදුකම අංක 1. හරිද? එතකොට ඕගොල්ලෝ අධික සීනි සහිත අධිකව සීනි ගන්නව නම් සීනි කෑම ගන්නව නම් එතකොට තව මොනවද ඔයාලා අධිකව තෙල් කෑම ගන්නව නම් මේකත් ඕගොල්ලන්ගේ පිම්පල් එන දෙන සම්භාවිතාව වැඩි. ඒ වගේම තමයි ඕගොල්ලෝ වැරදි ප්‍රොඩක්ට් වගේ මූණට යූස් කරනව නම් ඔයාලට පිම්පල් එන්න තියෙන ප්‍රවණතාවය වැඩි. ඉතින් මම කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා ඔයාගේ ස්කින් ටයිප් එක කොහොමද අඳුර ගන්න ඕනි කියලා සහ ස්කින් ටයිප් එක අඳුර ගන්න විදිහේ වීඩියෝ එකක් මම කලින් දාලා තියෙනවා. ඉතින් ඔයාගේ ස්කින් ටයිප් එක තාම ඔයා දන්නේ නැත්නම් ඒ වීඩියෝ එක ගිහින් බලලා ඔයාගේ ස්කින් ටයිප් එක මොකක්ද කියලා හොයාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ ස්කින් ටයිප් එකට ගැලපෙන හොඳ ප්‍රොඩක්ට් යූස් කරලා බලන්න. ඉතින් දැන් මම මේ මොනවාද පිම්පල්ස් අඩු කරන්න පුළුවන් දේවල්. ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රොඩක්ට් තමයි මම කියන්නේ. එතකොට දැන් ඔයාගේ ස්කින් මේ ඔයාගේ මුහුණේ ඇක්නි වගේ තත්ත්වයක් ඇවිත් නම් කියන්නේ පිම්පල්ස් ගොඩක් ඇවිල්ලා අර ඇක්නි තත්ත්වයක් ඇවිත් නම් මම මෙහෙම ෆොටෝස් දාන්නම්. ඒ වගේ ඇවිත් නම් ඔයාලට පුළුවන් ඇක්නි කන්ට්‍රෝල් ක්ලෙන්ස් එක යූස් කරන්න CeraVe බ්‍රෑන්ඩ් එකේ. ඒකත් එක්කම niacinamide serum එක යූස් කරන්න පුළුවන්. මේක බෙස්ට් ළමයි මේක මාරම හොඳයි ආයි ඔයාලා මේක කලින් වීඩියෝස් වල දැකලා ඇති. ඒක ඇත්තටම රිසල්ට් දෙනවා. හැබැයි ඔයාලා ඔරිජිනල්ම ප්‍රොඩක්ට් එක ගන්න ඕනේ. මේකේ ෆේක් සෑහෙන්න තියෙනවා. එක ෂොප් වල ඔන්ලයින් පේජස් වල දැන් ගොඩක්ම තියෙන්නේ ෆේක් එකේ. ෆේක් ඒවා. ඉන්දියන්
ඒව තමයි දැන් තියෙන්නේ ඉන්දියාවෙන්ද කොහොද මේ ෆේක් එක හදන්නේ. අන්නේ ෆේක් ප්‍රොඩක්ට් එක තමයි දැන් ගොඩාක්ම තියෙන්නේ. එතකොට මේකේ ඔරිජිනල් ගන්න කොහොමද? අප ඉස්සරහට කියන ඔරිජිනල් ගන්න කොහෙන්ද කියලා. එතකොට සෙරාවී බ්‍රෑන්ඩ් එකේ ඔයගොල්ලන්ගේ ස්කින් ටයිප් එකට ඕනි කරන ඕනම දෙයක් තියෙනවා. එතකොට දැන් අර ඇක්නි ස්කින් එකට ඇක්නි කන්ට්‍රෝල් ක්ලෙන්සර් එකයි නයිසිනමයිඩ් සීරම් එකයි යූස් කරන්න පුළුවන්. දැන් ඒව ලොකු බජට්නේ. ඒක ගැන අපි චුට්ටක් පස්සට දාමු. දැන් අපි කතා කරමු අපිට ලංකාවෙන් පොඩක් බජට් ෆ්‍රෙන්ඩ්ලි ප්‍රයිස් එකකට ගන්න පුළුවන් දේවල්. මෙන්න මේ ෆේස් වොෂ් එක. මේක ඔයගොල්ලන්ට මම මේ කලිනුත් පෙන්නලා තියෙනවා. මේක රුපියල් 690ක් තමයි වෙන්නේ. ඕෆ් මාක්ස් එකේ ඇන්ටි ඇක්නි ෆේස් වොෂ් එක. මේක තියෙන්නේ for acne ස්කින් එකට. මේ මගේ කලින් ඇක්නි තිබුණා. මම මේකත් යූස් කරා. එතකොට මම සෙරාවී බ්‍රෑන්ඩ් එකේ එන ඇක්නි කන්ට්‍රෝල් ක්ලෙන්සර් එකත් යූස් කරා. නයිසිනමයිඩ් සීරම් එකත් යූස් කරා. ඉතින් ඒකත් යූස් කරලා අතරම නයිසිනමයිඩ් එක මට වැඩි කාලයක් යූස් කරන්න බැරුණා. මේ මොකද මගේ නයිසිනමයිඩ් සීරම් එක අපේ අක්කා අරන් ගියා. එයා මේ වීඩියෝ එක බලලා නම් ගෙනත් දීපන් ඒක. හරිද? ඉතින් මම තාමත් යූස් කරන්නේ මේකයි සෙරාවී බ්‍රෑන්ඩ් එකේ. දැන් මම දැන් මගේ ඇක්නි තත්ත්වයක් නැති නිසා මම දැන් යූස් කරන්නේ මගේ ස්කින් එකට හරියන මගේ ස්කින් එක කම්බිනේෂන් ස්කින් එකක්. ඉතින් ඒ ස්කින් එකට හරියන ක්ලෙන්සර් එක තමයි යූස් කරන්නේ. එක බාත්රූම් එකේ ගින්න බැරුණා. ඉතින් ඒකයි තමයි මම යූස් කරන්නේ. මේ දෙක මාරුවෙන් මාරුවට මම ගහන්නේ. මේක මම මේ උදේට තමයි යූස් කරන්නේ. එතකොට දැන් හවසට දැන් මම මගේ සෙරාවී බ්‍රෑන්ඩ් එකේ ගන්නේ හවසට. මේ හවසට කියන්නේ රැට වගේ තමයි මම වොෂ් දාන්නේ නේද තමයි ඒක යූස් කරන්නේ. මේක උදේට යූස් කරන්නේ. මොකද සෙරාවී එක ගණන්. ඒක නිසා. ඉතින් මේක ඇක්නි ස්කින් එකක් තියෙන කෙනෙක්ට මේ ඕෆ් මාක්ස් එක යූස් කරන්න පුළුවන්. හැබැයි ටික කාලයක් යනවා. ගොඩක් කාලයක් සමහරවිට ටික කාලයක් යනවා මේකේ රිසල්ට් ගේන්න. ටික කාලයක් ඉවසන් ඉන්න පුළුවන් නම් මේක යූස් කරලා කමන්නේ. එහෙම නැත්නම් සෙරාවී බ්‍රෑන්ඩ් එකේ කියන ඇක්නි කන්ට්‍රෝල් එක යූස් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේක ඔයිලි ස්කින් එකට තියෙන මේකත් මම යූස් කරා. ටී 3 ඔයිල් ෆේස් වොෂ් එක forever එකේ. මේකත් ඇත්තටම ගොඩක් හොඳයි. මේකෙත් තියෙන්නේ ඔයිල් කන්ට්‍රෝල් කරන එකක් තමයි මේකෙත් තියෙන්නේ. මේකත් ඇත්තටම ගොඩක් හොඳයි. මේක ඔයිලි ස්කින් තියෙන කෙනෙක්ට බජට් ෆ්‍රෙන්ඩ්ලි විදිහට බලනවා නම් මේක යූස් කරන්න පුළුවන්. තියෙන all skin type. මේක තියෙන all skin type. මේක ඉතින් සාමාන්‍යයෙන් හොඳයි. මේක ඔයිල් කන්ට්‍රෝල් ගතියක් වෙන්නේ නැහැ. මේකෙන් ඔයිල් කන්ට්‍රෝල් ගතියක් එන්නේ නැහැ. මේකෙන් වෙන්නේ අපේ ස්කින් එක පොඩක් අර කලර් අප් වෙන එක තමයි වෙන්නේ. මේක ඔයිල් කන්ට්‍රෝල් වෙන්නේ නැහැ. ස්කින් එක පොඩක් අර ක්ලියර් වෙලා කලර් අප් ගතියක් තමයි එන්නේ. එක පිම්පල් තියෙනකොට යූස් කරන්න බෑ. පිම්පල්ස් අර අඩු වෙලා normally අර තියෙනකොට නම් ඒක යූස් කරන්න පුළුවන් all skin type එකේ තිබුණේ. ඉතින් මම මේ තුනම යූස් කරලා තියෙනවා. මේකේ මට හොඳ රිසල්ට් එකක් තිබුණා අනිත් ඒවාට වඩා. ඇක්නි ගතිය පොඩ්ඩක් අඩු වුණා මේකෙන් මගේ. මම හිතන්නේ මේකටත් වඩා මට නම් ඇක්නි ගතිය අඩු වුණේ සෙරාවී බ්‍රෑන්ඩ් එකේ එන ඇක්නි කන්ට්‍රෝල් ක්ලෙන්සර් එකේ. ඉතින් ඔයගොල්ලන්ටත් මේව යූස් කරන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන්ට මේ ප්‍රොඩක්ට් වලට අමතරව තව යූස් කරන්න පුළුවන් ජැනට් එකේ පිම්පල් මේ පැක් එක. ඒකේ ජැනට් එකේ ෆේස් වොෂ් එකයි පිම්පල් රෝල් එකයි තව තියෙනවා යාළගේ සූතින් ජෙල් එකක්. සූතින් ජෙල් එකක් හරි සූතින් පැක් එකක් හරි මොකක් හරි එකක් තියෙනවා. අන්න ඒකත් යූස් කරන්න පුළුවන්. හැබැයි ජැනට් එකේ ඒක ඔයගොල්ලෝ යූස් කරනවා නම් ඔයාලගේ පිම්පල්ස් තිබුණට වඩා වැඩි වෙනවා. තිබුණු පිම්පල්ස් දෙගුණ වෙලා තමයි අඩු වෙන්නේ. හැබැයි දවස් 14ක් යූස් කරනකොට ඔයාලට තේරෙනවා පිම්පල්ස් වල පොඩි අඩු ගතියක්. අනිත් එහෙම තමයි යාළගේ හැදෙන්නේ. මුලින්ම වෙන්නේ ඔයාලා යූස් කරනකොට ඔයාලගේ තියෙන පිම්පල්ස් වැඩි වෙනවා. ඊට පස්සේ තමයි පිම්පල්ස් අඩු වෙන්න පටන් ගන්නේ. එතකොට ඔයාලට මම කියවනේ මේ සෙරාවී, සෙටෆීල්, The Ordinary, Centrella මේ වගේ බ්‍රෑන්ඩ් වලින් ඔයාලට ඕනි මේ
ප්‍රොඩක්ට් පර්චේස් කරගන්න පුළුවන් මගෙන්. මම මේව සේල් කරනවා දැන් මේ වෙනකොට. ඉතින් ඔයගොල්ලන්ට මේ වගේ ප්‍රොඩක්ට් යූස් කරන්න ඕනි නම් ඒ කියන්නේ ඔයගොල්ලෝ ඔරිජිනල් ප්‍රොඩක්ට් හොයනම නම් ඔයගොල්ලන්ට මගෙන් ගන්න පුළුවන්. ඇත්තටම මම මේ සාමාන්‍ය අපි සර්ච් කරනකොට අපිට එනවනේ. මේ ඉතින් මම දැක්ක මගේ බිස්නස් පේජ් එකේ මම මේ ප්‍රොඩක්ට් යනකොට පේජ් එකේ යනකොට මම දැක්කා සෙරාවේ බ්‍රෑන්ඩ් එකේ ක්ලෙන්ස් එක. ක්ලෙන්ස් එක මම දැක්ක රුපියල් 6000 ගානකට එක පේජ් එකකින් සේල් කරලා තිබුණා. ඉතින් ඇත්තටම ඒකට ලොකු කොස්ට් එකක් එතන තියාගෙන අනිත් එක මේ එක ඔරිජිනල්මද කියලාත් මට නම් ෂුවර් නැහැ. මම එච්චර අර උනන්දුවෙන් ඔරිජිනල්ද කියලා බැලුවේ නැහැ. ඉතින් මේ එයාලගේ පේජ් එකේ රුපියල් 6000ට තමයි සෙරාවේ ක්ලෙන්සර් එක තිබුණේ. ක්ලෙන්සර්ස් ඔක්කොම එකම ප්‍රයිස් එකට තිබුණේ. ඇක්නි, ෆෝමලින්, එතකොට ඒ ඔක්කොම ක්ලෙන්සර්ස් ටික එයාලගේ එකම ප්‍රයිස් එකට තිබුණේ රුපියල් 6000ක්. 6000ක් අම්මෝ. ඒගොල්ලෝ ඔරිජිනල්ම ගෙන්නන්නේ නැහැ. මම හිතන විදියට ඔරිජිනල් කියලා තමයි දාලා නම් තිබුණේ. හරියටම දන්නේ නැහැ ඒක නා. මේ කොහොම හරි රුපියල් 6000 ගානකට තමයි තිබුණේ. මම මේ කොහෙන් හරි ඔයාලට ඒකේ මේ ෆොටෝ එකකුත් දාන්න. මම දැක්ක ඒකේ ස්ක්‍රීන්ෂොට් එකකුත් මම ගහගත්ත යාළුවට යන්න. ඉතින් මේ මම ඔයාලට ඒකත් දාන්නම්. හැබැයි ඉතින් එච්චර ගානක් තියාගෙන මිනිස්සුන්ට එහෙම දෙන එක නේද මම අනේ මත එක එක්කෙනාගෙන කැමැත්තනේ. අපේ නම් එච්චර ගානක් එන්නේ නැහැ. හරියම ඔයගොල්ලන්ගේ බජට් එකේ ගානටම ගන්න පුළුවන්. එච්චර ලොකු ගානක් වෙන්නේ නැහැ. ඊට වඩා ගාන අඩුයි අපේ හැම ප්‍රොඩක්ට් එකක්ම. සෙරාවේ සෙටෆීල් ඒ හැම එකක්ම. ඉතින් ඔයගොල්ලන්ට ඒ වගේ බ්‍රෑන්ඩ් වලින් ඔරිජිනල්ම ගන්න බලනව නම් අනිවාර්යෙන්ම අපිට මැසේජ් එකක් දාන්න. ඔයගොල්ලන්ට අපෙන් පර්චේස් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔය මේ අපේ ප්‍රොඩක්ට් ගැන මොන හරි විස්තර දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම අපේ කන්ටැක්ට් නම්බර් එක දාන්නම්. ඉතින් මේවට අමතරව මේ ප්‍රොඩක්ට් විතරක් යූස් කරලා ඇත්තටම අපි මදි. ප්‍රොඩක්ට් එක අපි යූස් කරන්නේ එළියෙන්. එතකොට අපි ඇඟ ඇතුලෙන් අපි මොනවද කරන්නේ නැහනේ. එතකොට අපිට දැන් ගොඩාක්ම ඇක්නි පිම්පල් තත්ත්වයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් අයිස් කැට අරගෙන උදේ හවස යූස් කරන්න. මේක මාර හොඳයි ළමයි. එතනම අයිස් කැට කියන්නේ අපේ ස්කින් එකේ තියෙන ගොඩක් ප්‍රශ්න වලට විසඳුමක්. ඕපන් පෝසස් වලට, පිම්පල්ස් වලට එතකොට අයිස් කැට යූස් කරනකොට අපේ ස්කින් එකේ පොඩි කලර් අප් ගතියකුත් ඇති වෙනවා. ඉතින් මේ දේවල් වලට අයිස් කැට කියන්නේ ගොඩක්ම හොඳ දෙයක්. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් නම් අනිවාර්යෙන්ම උදේ හවස නැත්නම් දවසට එකපාරක් අයිස් කියුබ් එකක් යූස් කරන එක අයිස් කියුබ් ට්‍රීට්මන්ට් එක යූස් කරන්න පුළුවන් නම් ඒක ඇත්තටම වගේ ස්කින් එකට ගොඩාක් වටිනවා. එතකොට මීට අමතරව වට කරන්න පුළුවන් කොමාරික ගන්න පුළුවන්. එතකොට කෝපි ස්ක්‍රබ් එක කරන්න පුළුවන්. හැබැයි කෝපි ස්ක්‍රබ් එකට මම අනුමත කරන්නේ නැහැ. ගොඩක්ම පිම්පල්ස් තිබිලාට තුවාල වගේ හැදිලා තියෙනවා නම් එයාලා නම් යූස් කරන්න එපා. එයාලට නම් මම අනුමත කරන්නේ නැහැ. එතකොට ස්ක්‍රබ් කරන්න පුළුවන්, ෆේස් පැක් එකක් දාන්න පුළුවන්. මේ ෆේස් පැක් වගේ දේවලුත් අපෙන් ඔයගලන්ට පර්චේස් කරගන්න පුළුවන්. හිතනවා අද මේ වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වෙන්නේ නැති කියලා. එහෙනම් මතක ඇතුව අපේ YouTube channel එක subscribe කරගෙන යන්න. එහෙනම් මම ඉස්සරහට මේ වගේ ලස්සන වීඩියෝ එකක් ඔයගලන්ට අරගෙන එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. Bye.